ඒක තමයි දැන් මං අහන්නේ හේමමාලා කුමරිය තමන්ගේ කෙස් කලබේ සඟවාගෙන දන්තධාතුන් වහන්සේ වැඩමවුවා කියන එක අපි දන්නවා. එතකොට සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජයසිංහ බෝධීන් වහන්සේ මෙහෙට වැඩමවුවා කියන අපි දන්නවා. ඔය ඔක්කොම දැනගෙන කවුද මේ පස්සේ මේකට කිල්ලක් ගෙනාවේ? කොහෙන්ද මේ කියන්නේ මේ මෙච්චර පැහැදිලි ඉතිහාසයක් තියෙදි මේ කිල්ල ගන්නේ කවුද? සමහරුන්ගේ සමහර මතවාද සමහරුන්ගේ ආර්ථිකේ සමහරුන්ගේ ප්‍රතිරූප ගොඩ නගන්න හදපු සංස්කෘතියත් මේක ඇතුලේ තියෙනවා. මේ ඒකත් කියන්න ඕනේ අපි. එක එක්කෙනාට වැජබෙන්න ඕනි. තව කෙනෙක් පාග ගන්න ඕනි. ඇයි දැන් මෙතන ගැහණියමනේ පාගන්නේ. හැබැයි මේ පාගන්නේ අම්මම කියලා කවුරුත් කියන්නේ නැහැ නේ. ඔව්. එතකොට දරුවෙක් මව් කුසක පිළිසිඳ ගන්න මහා බැරෑරුම් කාර්යයක් මේ ලෝකේ. මොකද මම එහෙම කියන්නේ දැන් අපි දන්නවා දරුවා උපදින මව් කුස ඒ අම්මගේ කුසේ තියෙන ගර්භාෂය ඒක ගර්භාෂයක්. ඒ ගර්භාෂය ඇතුලේ තමයි අපි ඉපදුනේ. ඒතකොට චෛත්‍යයේ තියෙනවා දෙල්ෂන් මහත්තයෝ මේ ධාතු ගර්භයක්. මේ ගර්භය කියන වචන දෙකම එකම තැන යෙදෙනවා. මට මේ දුකා මහත්තයා කියනකොට ඒ කතාව අර ওই ගීතේ විස්තර කරගෙන යනකොට මගේ ඔළුවට ආවේ මාතෘ ගර්භයයි ධාතු ගර්භයයි දෙකම එකයි. අන්න ඒක නිසා කියනවා බුදුහාමුදුරෝ මාතා යතා නියම් පුත්තා ආයුසා ඒක පුත්ත මනුරක්කේ මේ බලන්න ගැහැණියකගේ අදහසක් දෙනවා මුළු ලෝකෙටම මෙත්සිත පතුරන්න කියලා. එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට දක්වන සෙනෙහස යම්සේද මේ විශ්වයේ සෑම තැනකටම ඒ මෙත්සිත පතුරවන්න. දැන් මෙතන පිරිමියෙක් නමක් දාලා නැහැනේ බුදුහාමුදුරුවෝ. නේද? එතන තියෙන්නේ ස්ත්‍රියක් ඉන්නේ. ඊළඟට මංගල කාරණාවේදී මාතා පිතු උපට්ඨාන අම්මා තාත්තට උපස්ථාන කරපන්. බ්‍රහ්මාති මාතා පිතරු පුබ්බාචරියාති උච්චරේ. ආහුනේයාච පුත්තානම් පජාය අනුකම්පකාරිම ලස්සනයි. දරුවන්ට අනුකම්පා කරන්නේ තාත්තට වඩා බැඳීමක් ඇති කරන්නේ අම්මා. මොකද තාත්තා දැන් මෙතන මේ ගොඩක් අපේ මේ මහත්තුරුයි මේ කැමරා හසුරවන මහත්තුරු මේ ගොඩක් තාත්තලාට තාත්තා කියන නම ඉන්නේ මේ නිකම්මනේ. හැබැයි අම්මා කියන චරිතේ අම්මා කියන චරිතේ ගන්නේ විඳෝලා නේද? දෙල්ෂන් මහත්තයෝ. දහදුක් විඳලානේ ගන්න. දහදුක් විඳලා අය ගන්න මේ. ඒ කියන්නේ අපි හැමෝම අම්මා චරිත දෙකක් බිහි කරනවා. එකක් දරුවා බිහි කරනවා අනිත් එක තාත්තා බිහි කරනවා. මේ බිහි කරගන්නවා. තාත්තෙක් බිහි කරන්න ඕනේ ලෝකෙට. එතකොට තාත්තා එළියේ ඉඳලා ආදරය කරද්දී අම්මා අපිට ආදරය කරන්නේ ඒක හරි ලස්සන කතාවක්. මේක මේ කියන්න කිව්වොත් එහෙම ගොඩක් දිග්ගැසෙනවා. මේ හදවතකින් හදවතකට කතා කරනවා. දැන් ඔය දොළ දුක් උපදිනවනේ. ඇත්තටම දොළ දුක් උපදින්නේ අම්මට නෙවෙයි. දරුවා කියනවා අම්මේ මට මේක කන්න ඕනේ. අම්මේ මාව මෙහෙම බලන්න. එතකොට දරුවා කියන දේ තමයි අම්මා ඉල්ලගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේවා ගලපලා අපිට පෙන්නනවා බ්‍රහ්මාති මාතා පිතරෝ. බලගේ ජීවිතේ මහා බ්‍රහ්මයා අම්මයි තාත්තයි. බලන්න මාතා පිතරෝ. ඉස්සෙල්ලා කවුද ඉන්නේ? ඒ බුදුහාමුදුරන්ට තිබ්බනේ නම් මේක පුරුෂාධිපත්‍යයට අරන් ගිහිල්ලා නේද? තාත්තා ඉස්සරහින් තියලා අම්මා පස්සට දාන්න තිබ්බනේ. එහෙම දැම්මේ නැත්තේ ඇයි? අතන පැහැදිලි කතාව. වැඩිපුර දුකක් මේ ලෝකේ දරුවෝ වෙනුවෙන් විඳවන්නේ අම්මා. එතකොට මේ අම්මගේ බඩින් බිහි වෙන දරුවා සසුන්ගත වෙලා රහත් වෙලා ඒ ධාතු කොටස් ටික එකතු කරගෙන ගිහිල්ලා අපි තැම්පත් කරන්නේ ධාතු ගර්භේ. හරිම ලස්සන සංස්කෘතියක් ගොඩ නැගෙන්නේ අම්හරා. එතකොට මේක මට හිතෙනවා මගේ පුජ්‍යලික මතේ නම් මේක පීතෘ මූලික සමාජයක් නෙවෙයි. මේක සම්පූර්ණ වෙන්නේ අම්මා මාතෘ මූලික සමාජයක් පදනම් කරගෙන ඉන්නේ. මේක මගේ පුජ්‍යලික අදහස. නමුත් සමාජයේ තියෙන ලොකුම අදහසට මම මොකුත් කතා කරන්න යන්නේ නැහැ. ඒක නිසා මේ අම්මා මේ කාන්තාව හරිම ශ්‍රේෂ්ඨයි. මොකද දරු ගැබක් උහුලන්න මේ විශ්වයේ ඇයට දීලා තියෙන දායාදය සුළුපටු එකක් නෙවෙයි.